එක charge එකකින් කිලෝමීටර 300ක් 350ක් දුවනවම තමයි. මේ වාහනේට ටොන් 1ක් ටොන් 1යි 200ක් විතර අපි ලෝඩ් කරන්න පුළුවන්. පටවන්න බාන්න පහසුව අපිට අවශ්‍ය ලෝඩ් එක විතරක් ගහලා වාහනේ ෆුල් කරලා යවන්න පුළුවන්. අපි ඔපෙක්සා ග්‍රීන් ආයතනයේ මම වන්දුල පද්ම කුමාර. මේ වාහනේ KYC V7 අතරම අපි මේ වගේ වාහන 7ක් ගත්තා. මේක අපි ගත්තේ පෑලියගොඩ ඉවොලුෂන් ඔටෝ ආයතනයේ. අනිත් වාහනත් එක්ක සාපේක්ෂව මේක පාවිච්චි කරද්දී පැයට කිලෝමීටර 300ක් 350ක් අතරේ එක charge එකකින් කිසිම බයක් නැතුව දුවන්න පුළුවන්. කිලෝමීටර 11000 ගාණක් 12000කට කිට්ටු වෙන්න දුවලා තියෙනවා කිසිම නඩත්තු කටයුත්තක් නැතුව. බොහොම පහසුවෙන් බොහොම සුවපහසුව අපිට ලොකු පහසුවක් වුණා. ඒ කියන්නේ අපි කලින් ලොරියක ලෝඩ් එක එනකන් බලන් ඉන්නවා සමහර වෙලාවට ලෝඩ් එක ලෑස්ති කරගන්න. නමුත් මේ වාහනේ එහෙම නෙමෙයි. අපිට හුඟක් පහසුයි මේ වාහනේට එක වැඩ කරන්න. මොකද මේ වාහනේට ටොන් 1ක් ටොන් 1යි 200ක් විතර අපි ලෝඩ් කරන්න පුළුවන්. අපිට පුළුවන් ටක් ගාලා කස්ටමර්ට මේ පුළුවන් තරම් ඉක්මනට මේ බඩු ටික සප්ලයි කරන්න. වාහනේ හොඳටම තියෙනවා. ඒ කියන්නේ කන්ඩිෂන් එකත් හොඳයි. ඒත් එක්කම මේ වාහනේ තියෙන ලොකුම වාසිය තමයි අපි මුලින් හිතුවේ මේක කොළඹ ආවට වගේ ප්‍රදේශවලට යවන්න පුළුවන් වෙයි කියලා. නමුත් දැන් තියෙන තත්ත්වය අනුව අපි ගොඩාක් දුර අනුරාධපුරේ නුවරඑළියේ නුවර දකුණේ ඇඹිලිපිටියේ මාතර හම්බන්තොට ඔය හැමතැනම යවනවා. මේ වාහනේ නුවර ගිහිල්ලා ආවා පොයින්ට් 100ක් charge වෙන වාහනේ මේ නුවරින් charge කරාට පස්සේ පොයින්ට් 18යි අඩු වෙලා තිබුණේ මෙහෙට එන්න. ඉතින් අපිට අදා ගන්න බැරුණ ඇත්තට ඒක හොඳ performance එකක්. කියන්නේ එක charge එකකින් කිලෝමීටර 300ක් 350ක් දුවනවම තමයි. ඒක ෆුල් ලෝඩ් එක ගහලා අපේ. ඉතින් ටොන් 1ක් ටොන් 1යි 200ක් ගහලා ඒ ප්‍රමාණය දුවනවා. ලොරියක තියෙන අවාසි ගොඩාක් නෑ මේකේ. අපිට පටවන්න බාන්න පහසුව අපිට අවශ්‍ය ලෝඩ් එක විතරක් ගහලා වාහනේ ෆුල් කරලා යවන්න පුළුවන්. මේ කස්ටමර්ස් හරිය කැමති මේ වාහනේ එනකොට මොකද ළඟටම ගන්න පුළුවන්. අපිත් හරිය කැමති ස්ටෝර්ස් එක ඇතුළටම අරන් අපිට ලෝඩ් කරන්න පුළුවන්. අපි නැත්නම් ලොරිය එළිය තියලා මෙතෙන්ට බඩු ටික ගෙනලා මෙතනින් ලෝඩ් කරන්න ඕන. නමුත් ගොඩාක් පහසුකම් සහ වාසි තියෙනවා. ලංකාවේ හැමතැනම දැන් charging point තියෙනවා. අපි ලංකාව පුරාම මේ වාහනේ යවනවා. දැන් මෙහෙට අනිද්දාට යාපනයේ යවන්න ඉතින් ඉන්නවා වාහනේ. මොකද යාපනයේ charging point 4ක් දාලා තියෙනවා. ඒක නිසා බය නැතුව මේ වාහනේ පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ.